ආයිබෝවන් ඔයාලා හැමදිනාටම අප්‍රියල් මාසේ අස්වැසුම ප්‍රතිලාබී මුදල් සම්බන්ධයෙන් තමයි අද වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයා තාමත් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යෙන්ම පහළ තියෙන කළු පාට සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරලා දැන්ම මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඊට එහා පැත්තෙන් තියෙන බෙල් සලකුණත් ඔබලා තියාගන්න. එතකොට ඔයාට මේ වගේ නවතම තොරතුරු, සත්‍ය තොරතුරු එවලේම දැනගන්න පුළුවන්. ඉතින් මේ දවස්වල මගෙන් අහන ප්‍රශ්න කිහිපයක් තියෙනවා. ඒවා තමයි මේ වෙනකොට සිස්ටම් එකට අසසුම් මුදල් බැර වෙලාද තියෙන්නේ? ඒ වගේම අලුත් අවුරුද්දට කලින් සල්ලි අතට අරගන්න පුළුවන් වෙයිද? ඉතින් සිස්ටම් එකට බැර වෙලා අපිට මේක පෙන්වන්නේ නැති මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවද කියලා ගොඩක් අය මගෙන් එක දිගටම ප්‍රශ්න ඇහුවා. ඉතින් අන්න ඒ නිසා තමයි ඔයාලට මේ විදිහට පැහැදිලි කරලා වීඩියෝ එකක් අරගෙන එන්න හිතුවේ. ඉතින් අද හරියටම 2025 අප්‍රේල් මාසේ 8 වෙනිදා. ඉතින් මේ වෙනකනොත් අස්වැසුම සිස්ටම් එකට කිසිම කෙනෙක්ගේ මුදල් බැර වෙලා නැහැ. මම මේ වීඩියෝ එකේ කතා කරන මොහොත වෙනකම්ම ඔයගලන්ගේ සිස්ටම් එකට මුදල් බැර වෙලා නැහැ. ඉතින් පහුගිය මාස කිහිපය ගැන බැලුවොත් සාමාන්‍යයෙන් මාසේ මුල් සතිය ඇතුළත සිස්ටම් එකට මුදල් බැර වෙනවා. සාමාන්‍යයෙන් මාසේ 5 වෙනිදා 6 වෙනිදා වෙනකොට ඒක සිද්ධ වෙනවා. ඉතින් අද 8 වෙනිදා වෙලා තියෙනවා. හැබැයි තාමත් අප්‍රේල් මාසයට අදාළ සල්ලි අස්වැසුම සිස්ටම් එකට රජය විසින් දාලා නැහැ. ඉතින් මාසේ මුලදී ආරංචි මාර්ගවලින් දැනගන්න ලැබුණු විදිහට ඔයගලන්ට අලුත් අවුරුද්දට කලින් අස්වැසුම සල්ලි අතට අරගන්න පුළුවන් වෙයි කියලා දැනුම් දීලා තිබුණා. තාමත් සිස්ටම් එකට සල්ලි දාලා නැති නිසා ඔන්න අලුත් අවුරුද්ද පහු වෙයිදෝ කියලා අපිට මෙතනදී හිතන්න පුළුවන්. මොකද සිස්ටම් එකට සල්ලි දාලත් දාපු ගමන්ම ඔයගලන්ට අතට අරගන්න බෑ කියලා ඔයාලා දන්නවා. මොකද මම ඔයගලන්ව දැනුවත් කරලා තියෙනවා සල්ලි සිස්ටම් එකට වැහලා දින 5ක් විතර යනවා සාමාන්‍යයෙන් ප්‍රොසෙස් වෙන්න. ඉතින් අන්න ඊට පස්සේ තමයි ඔයගලන්ට දින 4කට 5කට පස්සේ තමයි බැංකු ගිණුම් වලට මුදල් වැටෙන්නේ සල්ලි අතට අරගන්න පුළුවන් විදිහට. ඉතින් තාම සිස්ටම් එකට වැහලා නැති නිසා ඉතින් අන්න ඒ විදිහේ ප්‍රශ්නයක් තියෙන්නේ. මොකද අද 8 වෙනිදා වෙලා තියෙනවා. සමහර විට අද හවස් වරුව හෙට දවස ඇතුළත වගේ මුදල් සිස්ටම් වලට වැහුනොත් ඔන්න යම්කිසි බලාපොරොත්තුවක් අපිට තියාගන්න පුළුවන්. ඉතින් කොහොම නමුත් මේ සල්ලි සිස්ටම් වලට වැටිච්ච ගමන්ම ඒ වගේම බැංකු ගිණුම් වලින් ඕගොල්ලන්ට අතට අරගන්න පුළුවන්කම ලැබිච්ච ගමන්ම මම ඒ සම්බන්ධයෙන් එසැනින් දැනුවත් කරනවා. ඉතින් ඒ නිසා channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. බොරුවට ඔයාලව බැංකු වලට ගෙනහිල්ලා රස්තියාදු වෙන්න වීඩියෝස් දාන්නේ නැහැ මම. ඉතින් අනිවාර්යයෙන්ම 100%ක් ඇත්ත දේවල් තමයි ඔයගලන්ට අරගෙන එන්නේ. ඒ නිසා channel එක subscribe කරලා බෙල් සලකුණත් ඔබලා තියාගන්න. එතකොට ඔයාට අනිවාර්යෙන් මේ දේවල් ඉක්මනින්ම දැනගෙන ඉක්මනින්ම සල්ලි ටික අරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යෙන්ම ලයික් එකක් දාන්න. ඒ වගේම පහළ තියෙන රතු පාට subscribe button එක ක්ලික් කරලා මාව subscribe කරන්න. එහෙමනම් ආයෙ පාරක් අලුත් වීඩියෝ එකක් මම අරගෙන එන්නම් ඉක්මනින්ම. ඔයාලා හැම දිනාටම සුබ දවසක් වේවා.